මේ ටිකේ තිබ්බ පාටි ඔක්කොම තිබ්බේ එළියේ. එළියේ පුටු හදලා පිනි බානවා. ඒ අස්සේ කියන වෙල්කම් ඩ්‍රින්ක් එක කියලා කූල් කිය ඇලස්කාවෙන් බෑවා වගේ. ඉතින් අරවා බීලා අර දවස් ඔක්කොම මේ එහෙම හිටියේ. බලා ගන්න. මේවා එතකොට ඒ තැන්වල මැද්දට ඇවිල්ලා ඉන්නේ. දැන් ඔන්න ළමයි ඔයාලට විභාගෙදී මෙන්න මේක අඳින්න කියනවා. එහෙනම් දැන් මේ විස්තර ගොඩයි. ඩිම්බ මෝචනය වෙන්නේ මොන අණ්ඩසෛලයේද? ද්විතීයික අණ්ඩසෛලය. ඒ අණ්ඩසෛලයේ ඉන්න අවස්ථාව කියන්නේ යෝග කලාව දෙක. දැන් මවා ගන්න ඕන. දැන් මවා ගන්න ඕන යෝග කලාවේ ඉන්න සෛලයක්. හරි? අර මෙහෙම ඉන්නේ. මෙහෙක් යෝග කලාව දෙක කියන්නේ ළමයි මේ මොන විභාජනයක්මද? අනුගුණනේනේ. වර්ණ දෙහි මෙහෙම යෝග කලාව තලයේ මත පිළියෙල වෙන්නේ. දැන් මෙහෙම ඉන්නේ. එයා ඊළඟට මොන කලාවටද එන්නේ? වියෝග කලාවට. මෙහෙම වෙන්න තියෙන්නේ. ඇත්තටම ළමයි වියෝග වුණා කියලා කියන්නේ අර වර්ණ දෙහි බෙදුණා කියන එක. ඒ කියන්නේ බහින කලාව. දැන් ප්‍රාක් කලාව යෝග කලාව කියලා කියන්නේ තාම වර්ණ දෙහි එකට ඉන්නේ. නිකන් අර විභාජනය සම්පූර්ණ වෙන්න යන කලාව තමයි මොන කලාවද? වියෝග කලාවයි අන්ත කලාවයි. මේ මෙහෙම වුණා බෙදුණා. මේ බලන්නකො මේ කොච්චර සාර්ථකද කියන්නේ. දැන් මෙහෙම ඉන්නේ. මෙහෙම ඉන්නේ. සංසේචනයේට මේ ශුක්‍රාණුවට මේ අත් දෙකෙන් එකයි ඕන. මම මේ කියන එක තේරුණාද? අත් දෙකෙන් එකයි කියන්නේ. අර වර්ණ දෙහි සාම්පල් දෙකෙන් එකයි ඕන. බලන්නකො නියම අවස්ථාවක් නේ. දැන් මෙයා මෙහෙම ඉන්නේ. ශුක්‍රාණු ආව ගමන් වෙන්න තියෙන්නේ මොකද්ද? වියෝග කලාව. මේ බෙදුනා විතරයි. බෙදිලා මෙයා වෙන සෛලයක් හදාගෙන වෙන ගෙදරකට යනවා. මෙහෙම ඔහම සංසේචනය වෙලා හොඳට හැරලා ඉන්න ඕන පිළිවෙලට. ඔහම දැන් මුල් ටික මතකයි. මෙහෙම වෙච්ච ගමන් එකකින් හැදෙනවා මොන ද්‍රව්‍ය දේහයේද? හයියෙන් ගන්න. දෙවන ද්‍රව්‍ය දේහය අනිත් එකෙන් සෛලයක් හැදෙන්න ඉපේ. හරිද? අනිත් එකෙන් හරියට හැදෙන්න ඉපේ. ඒ හැදෙන එකට තමයි මං කිව්වේ නමක් තියනවා කිව්වද මං? නමක් නැහැ. මෙහෙම වෙලා හැදෙන න්‍යෂ්ටිය තමයි ශුක්‍රාණු ඇවිල්ලා වැඩේ දෙන්නේ. ඊට පස්සේ ඒක හැදෙනවා. මොකක්ද හැදෙන්නේ ඒකේ? යුක්තා. තේරුණාද? හරි සරලයි මේ කේස් එක. අර දැනගෙන ඉන්න ඕන අර අවසානයේ මෙයා කොතනද ඉන්නේ කියලා. යෝග කලාව දෙකේ ඉන්නේ. එයා ඉන්නකොට දැන් මේ පේනද ඩිම්බයත් මාර සපෝටිව්. කාටද? ශුක්‍රාණුවට. දැන් ශුක්‍රාණුව ආවට පස්සේ මහන්සි වෙලා වැඩ කරන්න තියාගෙන නැහැ. දොරෙන් ඇතුළට එනකන් ඉන්නේ. ගලවන්න ඕනේ ඔක්කොම ගලවගෙන එකයි තියෙන්නේ. ශුක්‍රාණුව ආව ගමන් ගලවගන්න. ඉවරයි. සරලයි මිත්‍රවරුනි. එතන ඉවරයි. අර එකයි තියෙන්නේ. හරි? එතකොට එන මේ ඔක්කොම ඇඳගෙන මේ එහෙම අනේ ආවදයි පොඩ්ඩක් ඉන්නකෝ කියලා මේ ඒව නැහැ. ඔක්කොම ගලවගෙන ඉන්නේ. එකයි තියෙන්නේ. ටට්ටක් නංගි කිව්වා. එහෙනම් හොඳට මතක තියාගන්න අර එකම දෙයයි වෙන්න තියෙන්නේ මෙහෙම වෙන්න තියෙන්නේ. මේවට වෙන ඉතින් උදාහරණ නැහැ. සමහර අය අතරින් පතර ඉන්න පුළුවන්. දැන් මේ කෙනෙක් මොකද්ද කිව්වේ? ඔව්. අපිට ඊටාම කනගාටුයි. මෙහෙම වෙන්න තියෙන්නේ. එහෙනම් ඔන්න මේක මෙහෙම මැවිලා පේන්න ඕන විභාගෙදී. මේ මතක් වෙනවා. පාඩම් කලේ නැතත් මතක් වෙනවා. හැබැයි අර යෙදුම් ටික මතක තියාගන්න ඕන. දාන වචන ටිකක් තියෙනවනේ. ඒ ටික මතක තියාගන්න. ඒතර අපි දැන් ද්විතීයික අණ්ඩ සෛලය. ඒක මතක නැහැ. දැන් නංගි මතකයි.
one piece lady. එහෙම දාන්න වෙන්නේ. එහෙනම් මතක තියාගන්න. හරි එච්චරයි තියෙන්නේ මේකේ. දැන් මේ රූපේ අඳින්න ඕන. ඔයාලට පුළුවන් වෙන්න ඕන ද්විතීයික ශෛලියක් ඇඳගන්න නම් කරන්න. බලන්න කොල්ලනි බලන්න. දැන් බම් මෙහෙම ඉන්නවා ශෛලය. ඔන්න අණ්ඩ ශෛලය. මෙයා කියලා හිතන්නකො මේ.